හයි කොහොමද මගේ නම සචින් ඉතිං අද කොරියාවට යන්න තමයි යන්නේ මේක තමයි මගේ පළවෙනි YouTube වීඩියෝ එක ඉතිං අද මගේ ජීවිතයේ විශේෂ දවසක් මොකද අවුරුදු 23ක්ම ගෙදරටලා ඉඳලා අද තමයි ගෙදරයකින් ඈත් වෙලා ආදරණීයන්ගෙන් ඈත් වෙලා වෙන රටකට යන දවස ඉතින් මෙන්න මේ විදිහට අවශ්‍ය බඩු ටිකත් ඔක්කොම පැක් කරගෙන මගේ යාළුවෙක්ගේ වෑන් එකේ ගෙදර කට්ටියයි යාළුවෝයි ඔක්කොමලා මාත් එක්ක හවස එයාපෝට් එකට ආවා ඊට පස්සේ මෙන්න මේ විදිහට අම්මට තාත්තට අක්කට ඒ වගේම යාළුවන්ට පවුලයට සමු දීලා බඩු ටිකත් අරගෙන එයාපෝට් එක ඇතුළට ආවා ඊපස්සේ චෙකින් එකේ ටික වෙලාවක් ඉඳලා අපි ඇතුළට ආව ටිකට් එකත් අරගෙන අපි කිව්වේ ඇත්තටම මට එයාපෝට් එකේදී තව යාළුවෝ දෙන්නෙක් හම්බුණා එදෙන්නත් අපේ ඒජන්සි එකෙන් ආපු යාළුවෝ දෙන්නෙක්මයි අපි තුන්දෙනාම තමයි එකට කොරියාවට ආවේ රෑ 8:00ට තමයි අපට ෆ්ලයිට් එක තිබ්බේ මම ආවේ චයිනා ඊස්ටර්න් එයාලයින් එකේ ඊට පස්සේ අපි තුන්දෙනා මෙන්න මේ විදිහට ෆ්ලයිට් එකට නැග්ගා ෆ්ලයිට් එකට නැගලා ඇත්තටම මේක තමයි මගේ පළවෙනි ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක ඉතින් මේ ගමනට මඟ පෙන්වපු අපේ ඒජන්සි එකේ අයියට ගොඩක් ස්තුතියි දැන් ඉතින් අපි මේ චීනයේ ෂැන්හයි බලා යන ගමන් තමයි ඉන්නේ ෂැන්හයි එයාපෝට් එකේ පැය 2 වගේ ට්‍රාන්සිට් එකක් තියෙනවා අතරතුර මෙන්න මේ විදියට රෑ කෑම වෙලාත් හම්බුණා පුළුවන් විදිහට ඒකත් කාලා පොඩි නිින්දක් දාගත්තා ඇහැරෙද්දි උදේ වෙලා ෂැන්හයි එයාපෝට් එකටත් ඇවිල්ලා අපි ෂැන්හයි වලින් බහිනකොට උදේ 6ට විතර ඇති ඇත්තටම ටිකක් සීතලයි ඊට පස්සේ අපි අපේ ඊළඟ ෆ්ලයිට් එකට නගින්න තියෙන ගේට් එකට යන ගමන් තමයි ඉන්නේ කට්ටියත් එක්කම ආපු ඔක්කොමලත් එක්කම අපි ඇවිල්ලා මෙන්න මේ විදිහට අපේ ඊළඟ ගේට් එකට යන්න මෙට්‍රෝ එකේ යන්න ඕන අපි මෙට්‍රෝ එකට නැග්ගා අපි තුන්දෙනා තමයි ඉතින් කොරියාවට යනකම් එකට ආවේ Handrail and pay attention to safety. Please offer priority seating for those in need. Thank you for your cooperation. අපි මෙට්‍රෝ එකේ ඇවිල්ලා අපි ඊළඟ ෆ්ලයිට් එකට යන්න ගේට් එක ළඟට ආවා තව වෙලාව තියෙන නිසා අපි පොඩ්ඩක් විව් එක බලන්න ආවා මෙන්න මේ විදිහට තමයි චීනයේ ෂැන්හයි එයාපෝට් එකේ විව් එක උදේට වෙන්නේ ඔන්න යාළුවෝ දෙන්න නම් ෆොටෝ ගහනවා මම ඒ අතරේ පොඩි වීඩියෝ කැල්ලක් දාගත්තා ඊට පස්සේ අපි තුන්දෙනා මෙතනලා ටිකක් වෙලා ඉඳලා අපේ ෆ්ලයිට් එක යන ගේට් එක ළඟට ගියා දැන් වෙලාව උදේ 8ට විතර ඇති ඔන්න අපිව ෆ්ලයිට් එකට කරගෙන යන්න බස් එකක් ආවා අපි තුන්දෙනා මේ බස් එකේ නැගලා ෆ්ලයිට් එක තියෙන තැනට ගියා චයිනවල ඉඳලා කොරියාවට පැය කහමාරක වගේ පොඩි ගමනක් තමයි තියෙන්නේ අපි ඔන්න බස් එකේ ඇවිල්ලා දැන්
ෆ්ලයිට් එකට නගින්න පෝලිමේ ඉන්නවා. කොහොම හරි පෝලිමේ ඉඳලා ෆ්ලයිට් එකට නැගගත්තා. ඔන්න දැන් අපි ෂැන්හයි එයාපෝට් එකේ ඉඳලා කොරියාවට යන්න තමයි ලෑස්තිය. ෆ්ලයිට් එක ගමන් ආරම්භ කළා. ඇත්තටම උදේවරුවේ හරිම ලස්සන view එකක් බලාගන්න පුළුවන්. දෙපැත්ත අපි ආවේ රෑ නිසා අපිට හරියට view එකක් බලාගන්න බැරි වුණා. ඉතින් ඔන්න දැන් පේනවා ලස්සන view එකක්. අපිට මේ ෆ්ලයිට් එකේදී හම්බුනේ මෙන්න මේ විදිහේ කෑම එකක් තමයි. ඒක නම් වැඩි රස නැහැ. පුළුවන් විදිහට ඉතින් පුළුවන් ටික කෑවා. කෑම එකත් කාලා ඉවර වෙලා අපි මේ විදිහට ෆ්ලයිට් එකේ ආවා. ඔන්න දැන් පැය 7-8ක විතර දීර්ඝ ගුවන් ගමනකින් පස්සේ දකුණු කොරියාව පේනවා අහසින්දලා බලද්දි, ෆ්ලයිට් එකේ ඉඳලා බලද්දි. මේ වෙලාවේ දැනෙන හැඟීම අමුතුම එකක්. ඒක වචනේ විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ගොඩක් සතුටුයි ඇත්තටම. තව විනාඩි 20ක් විතර තියෙන්නේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න. ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි අපේ බඩු ටිකත් අරගෙන එයාපෝට් එකෙන් එළියට ආවා. අපි එයාපෝට් එකෙන් එළියට එද්දී අපේ ඒජන්සියෙන් අපිව ගන්න ඇවිල්ලා හිටියා. ඊට පස්සේ එයාපෝට් එකේ ඉඳලා අපි තුන්දෙනාව අපේ කැම්පස් එකට එක් කරගෙන ඇවිල්ලා ඒ කැම්පස් එකේ වැඩ ටික එදා දවස් තුල කරගත්තා. ඉතින් ඔන්න ඔහොමයි ලංකාවේ ඉඳලා කොරියාවට ආපු ගමන. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.